හරි. බලම් පිළිතුරු. පොල් තෙල්හි ඝනත්වය සෙවීම සඳහා කරනු ලබන පරීක්ෂණයකදී ඔබට පහත දෑ සපයා ඇත. සුදුසු පරිමාණ සහිත සිරස් රාමුවකට සවි කළ යූනලයක්, ජලය සහ පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක්, පොනීල. ඒවල පළවෙනි කොටස ජලය හා පොල් තෙල් කඳන් වල මට්ටම් හා ඒවාෙහි පොදු අතුරු මුහුණත පැහැදිලිව පෙන්වමින් පරීක්ෂණාත්මක ඇටවුමේ නම් කරන ලද රූප සටහනක් අදින්. යූනලය අදින්න ඕනේ. කාණි කියන්නේ මේ ජලය සහ පොල් තෙල්නේ නේ. ඒ ළමයි දන්නවා ඝනත්වයේ වැඩි ද්‍රවය තමයි බාහු දෙකේම තියෙන්නේ. දෙකෙන් ඝනත්වයේ වැඩි ද්‍රවය ජලයනේ. මේ ආකාරයට ජලය පවතින්න ඕනේ. ඊළඟට මෙතන ඉඳලා අර පොල් තෙල් ඝනත්වය අඩු නිසා ළමයි දන්නවා අතුරු මුහුණතේ ඉඳලා උසවල් මනිද්දී අතුරු මුහුණත කියන්නේ මෙතනනේ දෙන මුණ ගැහෙන තැන. ඒ අතුරු මුහුණතේ ඉඳලා උසවල් මනිද්දී ජල කඳේ උසට වඩා පොල් තෙල් කඳේ උස වැඩි වෙන්න ඕනේ. මේ දෙක මාරු වුණාට කමක් නැහැ. කියන්නේ ජල කඳ මේ පැත්තේ පොල් තෙල් කඳ මේ පැත්තට ගත්තට කමක් නැහැ. අර පැහැදිලිව මට්ටම් ටික මේ විදිහට පෙන්වලා තියෙන්න ඕනේ. පරිමාණය මේ වගේ තනි පරිමාණයක් විදිහට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මේ බාහුව දෙක අසල වෙනම මීටර භාගයේ කෝදු දෙකක් අපිට එම රබර් පටි දාලා බාහුව දෙකට සම්බන්ධ කරලා එහෙම පරීක්ෂණය කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට පාසල් පරීක්ෂණාගාරවල තියෙන මේ ඇටවුමේ ඒ කියන්නේ යූනලය හයි කළම තියෙන්නේ. එතකොට අර මැද තියෙනවා පරිමාණයක්. ඒ පරිමාණය ඇසුරින් තමයි දෙපැත්තෙම අපි උසවල් මනින්නේ. ඉතින් එහෙම පරිමාණයක් නැත්නම් අපිට මීටර භාගයේ කෝදු දෙකක් අරගෙන මේ බාහුව දෙකට රබර් පටි එහෙම දාලා ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ රබර් පටි දාලා සම්බන්ධ කරනකොට මේ වඩා සුදුසුයි. දැන් අපි සාමාන්‍යයෙන් ඕක මේ වගේ මේ බාහුවට පිටිපස්සෙන් අදිනවා එහෙම මේ මීටර කෝදු අදිනවා නම් මීටර භාගයේ කෝදු අදිනවා නම් ඒ පිටිපස්සෙන් තියනවට වඩා ළමයින්ට මම ප්‍රැක්ටිකල් එකෙදිත් කිව්වා මේ බාහුව වලට හේතු කළා අර අසම්පාත දෝෂ අඩු වෙන විදිහට හේතු කළා ඒවා සම්බන්ධ කරගන්න එක තමයි වඩා සුදුසු. මේ ගොඩාක් වෙලාවට පාසල් පරීක්ෂණාගාරයේ මේ පරීක්ෂණය කරන්න ඔයගලන්ට දෙන ඇටවුමේ යූනලය හයි කළා ඒ වගේම මේ මැද තමයි පරිමාණය ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මෙතන ගැටලුවක් නැහැ විභාගයේදී පරිමාණය එහෙම මැද ලකුණු කළත් ලකුණු දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දෙපැත්තෙන් පරිමාණ දෙකක් ඇඳලා ලකුණු දෙනවා. අපිට ඕනේ අතර මේ අතුරු මොනතේ ඉඳලා දුර ප්‍රමාණ මනින්නන්නේ පරිමාණයක් අඳිද්දී ප්‍රැක්ටිකල්ස් වලත් මම කියලා තියෙනවා මේ ඍජු කෝණාශ්‍රයක් විතරක් අඳින්න එපා. පරිමාණ රේඛා මේ වගේ එක ලස්සන පිළිවෙලකට එහෙම දාන්න ඕනේ නැහැ. හැබැයි අර පරිමාණයක් කියලා අදහස දෙන්න රේඛා ලකුණු කළ යුතුයි. ජලය හා පොල් තෙල් කඳන් වල මට්ටම් හා ඒවායේ පොදු අතුරු මුහුණත පැහැදිලිව පෙන්වමින් පරීක්ෂණාත්මක ඇටුමේ නම් කරන ලද රූප සටහනක් අදින්. ඉතින් මේක ළමයි නම් කරන්න පුළුවන් යූනලය කියලා, මේක පරිමාණය කියලා, මේ ජලය මගර ජලය පොල් තෙල් මාරු වුණාට කමක් නැහැ දෙපැත්ත. මේ තියෙන පොල් තෙල් ඔය ටිකනේ මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. හරි.
දෙවෙනි කොටස ඔබ ලබා ගත යුතු මිනුම් දෙක ඉහත අඳින ලද රූපයේ HL සහ H1 සහ H2 නේ H1 සහ H2 ලෙස සලකුණු කරන්න. දැන් අර පොදු මූණතේ ඉඳලා උස ප්‍රමාණ දෙක ලකුණු කළ යුතුයි. H1 කොයි පැත්තේද ඒගොල්ලෝ කියලා නැහැනේ නේ. H1 කොයි පැත්තේද H2 කොයි පැත්තේද ඒක කියලා නැහැ. B කොටසේ තියෙනවා පොල් තෙල් හා ජලයේ ඝනත්ව පිළිවෙලින් D1 හා D2. ඒතර මම දාගත්ත විදිය වඩා ගැලපෙනවා නේ. අර පොල් තෙල්නේ ඒගොල්ලෝ D1 කියන්නේ. එතකොට 1 කියන එකට මම H1 කියලා දාගත්තේ. ඒ හැබැයි මාරු වුණාට කමක් නැහැ. මේක H2 right. ඒව හරියට අර පොදු අතුරු මූණතේ ඉඳලා දුර ප්‍රමාණ ලකුණු කරලා තියෙන්න ඕනේ. පැහැදිලි වේ අතුරු මූණතේ පිහිටීම ලකුණු කරලා තියෙන්න ඕනේ. C වල පළවෙනි කොටස D1 නිර්ණය කර ගැනීමට ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා පහත දී ඇති ක්‍රියාපිළිවෙළවල් B වල තියෙනවා. පොල් තෙල් හා ජලයේ ඝනත්ව පිළිවෙලින් D1 හා D2 මගින් දෙනු ලබයි නම් D1 සඳහා ප්‍රකාශනයක් D2 H1 හා H2S වලින් ලියා දක්වන්න. ඊළඟට දන්නවා මේ ලක්ෂ දෙකේ පීඩන සමාන කරත හැකි. ඕනනම් ඔයගලන්ට වායුගෝලීය පීඩනත් පෙන්නලා සම්පූර්ණ ප්‍රකාශනය ලියන්න පුළුවන්. මෙතන පීඩනය කියන්නේ P0 ධන H1 D1G. මෙතන පීඩනය කියන්නේ P0 ධන H2 D2G. P0 අයින් වුණාට පස්සේ G කැපිලා යනවා. කවුරු සඳහාද ප්‍රකාශනය අහන්නේ? D1 සඳහා. එතකොට D1 උක්ත කරන්න. D1 කියන්නේ H2 D2 බෙදීම H1. අතර මේ අවුරුද්දේ මාකින් ස්කීම් එක ළමයි කෙලින්ම මේ ප්‍රකාශනය ලිව්වත් ලකුණු දීලා තියෙනවා. මොකද ඒක කෙලින්ම අහන්නේ D1 සඳහා ප්‍රකාශනයනේ. ඒත් කෝකටත් හොඳයි. සමහර අවස්ථාවල කියනවා මේ D1 සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. ලියා දක්වන්න ව්‍යුත්පන්න කරන්න කියන ඒවා සාර වෙනසක් දකින්නේ නැහැ නේ ළමයි. ඒක නිසා නිතරම හොඳයි ප්‍රකාශනය ලියා දක්වන්න කිව්වත් ව්‍යුත්පන්න කරන්න කිව්වත් පුළුවන් හැම අවස්ථාවකදීම මේ ප්‍රකාශනය හැදෙන හැටි පෙන්වන එක හොඳයි. එසා මේ වගේ අර පීඩන සමාන කරලා ඒකෙන් මේක ගන්නවා කියලා පෙන්වන එක තමයි වඩා සුදුසු වෙන්නේ. C වල පළවෙනි කොටස D1 නිර්ණය කර ගැනීමට ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා පහත දී ඇති ක්‍රියාපිළිවෙළවල් අතුරින් නිවැරදි ක්‍රියාපිළිවෙල තෝරන්න. අනුරූප බාහුවට තවත් ජලය එකතු කිරීම, අනුරූප බාහුවට තවත් පොල් තෙල් එකතු කිරීම. මේ ප්‍රැක්ටිකල් එකේදී මම විස්තරාත්මකව සාකච්ඡා කළා. ළමෙන් කොහොමද දැන් ප්‍රස්ථාරයක් අඳින්න මේ H1 H2 වෙනස් කරන්න නම් දැන් H1 කියන්නේ පොල් තෙල් කඳේ උසනේ. ඉතින් නිකන් උනත් අපිට තේරෙනවා අනිවාර්යයෙන්ම පොල් තෙල් එකතු කරන්න ඕනේ. පොල් තෙල් එකතු කරන්නේ නැතුව පොල් තෙල් කඳේ උස වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ පරීක්ෂණය ප්‍රස්ථාරික ක්‍රමයකට කරනවා නම් H1 H2 සඳහා අගේ සමූහයක් ලබා ගන්න නැවත නැවතත් අපි යෝනාලයට එකතු කළ යුත්තේ අර ඝනත්වය අඩු ද්‍රවයනේ. දැන් මේක හැටියට නම් පොල් තෙල්. කියනවා අනුරූප බාහුවට තවත් පොල් තෙල් එකතු කිරීම කියන ක්‍රමය තමයි ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. අනෙක් ක්‍රියාපිළිවෙල තෝරා නොගැනීමට නිවැරදි හේතුව දෙන්න. ළමයින්ට මම ප්‍රැක්ටිකල් එකේදී කිව්වා විස්තර කරලා දුන්නා ජලය එකතු කළොත් මොකද වෙන්නේ කියලා. අපි සෙන්ටිමීටර 2ක් උස ජල කඳක් මේකට එකතු කළොත් වෙන්නේ මේ අතුරු මූණත සෙන්ටිමීටරයක් උඩට යනවා. මේ පැත්තෙන් සෙන්ටිමීටරයක් උඩට යනවා. ඒ කියන්නේ අර අපි ඝනත්වයේ වැඩි ද්‍රවය යෝනලයට දැම්මහම වෙන්නේ ඒ අපි දාන ද්‍රව කඳ සමාන උස් ඇති ද්‍රව කඳන් දෙකකට කැඩිලා මේ බාහු දෙකටම යනවා. අතර මෙතනින් සෙන්ටිමීටරයක් ඉස්සලා මෙතනින් සෙන්ටිමීටරයක් ඉස්සුනහම ඔය H1 H2 කියන අගයන් වෙනස් වෙන්නේ නැතුව තියනවා කියන එක ප්‍රැක්ටිකල් එකේදී මම විස්තර කළා. කොහොමද තමයි තේරෙන්නේ දැන් නිකන් හිතුවත් මෙතනට වතුර දාද්දි වෙන්නේ මේ අතුරු මොනත උඩට එනවා. ඒ අතුරු මොනත උඩට ආවා කියලා පොල් තෙල් කඳේ උස කොහොමද වෙනස් වෙන්නේ? ඒතර පොල් තෙල් කඳේ උස වෙනස් වෙන්නේ නැති නිසා මේ පොල් තෙල් කඳ බැලන්ස් කරන්න ඕනි වෙන ජල කඳේ උස වෙනස් වෙන්නේ නැහැ.
එතකොට මෙහෙන් වතුර දැම්ම කියලා H1 වෙනස් වෙන්නේ නැහැ. H1 වෙනස් වෙන්නේ නැති නිසා H2 වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ අර ඒ දාන ජල කඳ සමාන උස ඇති කොටස් දෙකකට කැඩිලා මේ පැත්තටයි මේ පැත්තටයි එනවා. එතකොට මේ අතුරු මූණතත් පොඩ්ඩක් උඩට එනවා. එතකොට එතන ඉඳලාම අයින උසවල් දෙක ආපහු පරණාගයන්ම සෙට් වෙනවා. ඉතින් මේ හැම එකක්ම ප්‍රැක්ටිකල් එකේදී මම විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. යනවා අනෙක් ක්‍රියාපිළිවෙල තෝරා නොගැනීමට. මොකක්ද එතකොට අනෙක් ක්‍රියාපිළිවෙල? ජල එකතු කරන එකනේ නේ. තෝරා නොගැනීමට නිවැරදි හේතුව දෙන්න. ඉතින් මෙහෙම කිව්වනම් ඇති. එමගින් ඒ කියන්නේ අනිත් ක්‍රියාපිළිවෙල මගින් අතුරු මුහුණතේ සිට මනිනු ලබන ද්‍රව කඳන් වල උස ප්‍රමාණ වෙනස් නොවේ. එමගින් ඒ කියන්නේ දෙවෙනි ක්‍රියාමාර්ගයෙන් අතුරු මුහුණතේ සිට මනිනු ලබන ද්‍රව කඳන් වල උස ප්‍රමාණ වෙනස් නොවේ. ඕන ළමයින්ට අර මම මේ විස්තරාත්මක කියපු උත්තරේ ලියන්නත් පුළුවන්. එකතු කරන ජල කඳ සමාන උස ඇති කොටස් දෙකකට බෙදී බාහු දෙකටම ගමන් කරන නිසා. ඒක තමයි වඩා ප්‍රබල උත්තරේ. හරි. එකතු කරන ජල කඳ සමාන උස ඇති කොටස් දෙකකට බෙදී බාහු දෙකටම ගමන් කරන නිසා අතුරු මුහුණතේ සිට මනිනු ලබන ද්‍රව කඳන් වල උස ප්‍රමාණ වෙනස් නොවේ. ඒක තමයි ප්‍රබලම උත්තරේ. මේ දැන් ඔය අවුරුද්දේ මාකින් ස්කීම් එක බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් උත්තර වලට ලකුණු දීලා තියෙනවා. මේ මූලික අදහස ළමයා දන්නවද කියන එකයි අතරම බලන්න. තුන්වෙනි කොටස එවැනි ප්‍රස්ථාරයක අනුක්‍රමණයේ 0.87ක් බව සොයා ගන්නාලාදී පොල් තෙල්හි ඝනත්වය නිර්ණය කරන්න ජලයේ ඝනත්වය දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේකේ මේ ස්වායත්ත විචල්්‍ය වෙන්නේ H1 නේ. පරායත විචල්්‍ය වෙන්නේ H2. අපි මෙයාවනේ නැවත නැවත එකතු කරන්නේ. ඒතර මෙයා තමයි x අක්ෂයට ගන්නෙ, මෙයා තමයි y අක්ෂයට ගන්නෙ. එතකොට මෙතනින් H2 කියන්නේ D1 බෙදීම D2 වාරයක් H1. මේ සමීකරණේ ප්‍රස්ථාරයක් හැදීම සඳහා සකස් කරන්න කියලා නෑ ගානේ කොහෙවත්. y සමානයි mx ආකාරي ප්‍රස්ථාරයක් එන්නේ. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දීලා තියෙනවා අපිට 0.87යි කියලා. 0.87 සමාන වෙන්නේ එතන D1 බෙදීම D2. එතන D1 කිව්වේ පොල් තෙල් වල ඝනත්වය, D2 කිව්වේ ජලයේ ඝනත්වය. එහෙනම් මෙතනින් අපිට පොල් තෙල් වල ඝනත්වය වෙනවා 0.87 වැඩි කිරීම 1000 නේ 870. D කොටස මෙම පරීක්ෂණයේදී යෝනලයට ප්‍රථමයෙන් වත් කළ යුත්තේ කුමන ද්‍රවයද? ඔබගේ පිළිතුරට හේතු දෙන්න. ඉතින් ප්‍රථමයෙන් වත් කළ යුත්තේ ජලය. දැන් මේක හැටියට නම් ජලය. එහෙම නැත්නම් අර පොදු උත්තරේ තමයි ඝනත්වයේ වැඩි ද්‍රවයනේ. ඝනත්වයේ වැඩි ද්‍රවය. ඔබගේ පිළිතුරට හේතු දෙන්න. ළමයිට මතක ඇති මම කිව්වා මේ පොල් තෙල් ඉස්සෙල්ලාම මේකට වක් කළා. ඒ කියන්නේ ඝනත්වයේ අඩු ද්‍රවයේ වක් කළා. ඊට පස්සේ ඝනත්වයේ වැඩි ද්‍රවය දැම්මොත් වෙන්නේ ඒ අර ඝනත්වයේ වැඩි ද්‍රවයේ යටට கிඳා බහිනවනේ. දැන් අපි පොල් තෙල් දාලා ඊට පස්සේ වතුර දැම්මොත් වෙන්නේ මේ වතුර ටික අඩියට එනවා. වතුර ටික අඩියට ආවහම අර කලින් දාපු පොල් තෙල් කඳ මේ දෙපැත්තටම කැඩෙනවානේ. මේ පැත්තටත් පොල් තෙල් යනවා, මේ පැත්තටත් පොල් තෙල් යනවා. ඒකට අපිට පරීක්ෂණේ සාර්ථකව කරන්න බෑ. මේ ඔක්කොම ප්‍රැක්ටිකල් වීඩියෝ එක බලපු ළමයි දන්නවා. ඒකදී අපි සාකච්ඡා කළා. ඒ වගේම අර සාකච්ඡාව යටතේ මේ සේරම වැදගත් කරුණු අපි ලියලා තියෙනවා. යනු මෙම පරීක්ෂණයේදී යෝනලයට ප්‍රථමයෙන් වත් කළ යුත්තේ කුමන ද්‍රවයද? ජලය නැත්නම් ඝනත්වයේ වැඩි ද්‍රවය. ඔබගේ පිළිතුරට හේතු දෙන්න. පළමුව පොල් තෙල් වත් කර පසුව ජලය එකතු කළහොත් පොල් තෙල් කඳ බාහු දෙකටම කැඩී වෙන්වේ. පළමුව පොල් තෙල් එකතු කර පසුව ජලය එකතු කළහොත් පොල් තෙල් කඳ බාහු දෙකටම කැඩී වෙන්වේ. ඊ කොටස පොල් තෙල්හි ඝනත්වයේ 0.1ක භාගික දෝෂයක් සහිතව නිර්ණය කිරීමට අවශ්‍ය නම් ද්‍රව කන්දක තිබිය යුතු අවම උස කොපමණද? මේ බරපතල ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඒගොල්ලෝ කියලා තියෙනවා ඝනත්වයේ භාගික දෝෂය සංකේත වලින් ලියන ඩෙල්ටා D බෙදීම D සමානයි 2 වැඩි කිරීම ද්‍රව කන්දක උසෙහි භාගික දෝෂය ඩෙල්ටා H බෙදීම H. අර මොකද්ද ගානේ කියන්නේ පොල් තෙල්හි ඝනත්වයේ 0.1ක භාගික දෝෂයක් සහිතව. මේ තියෙන ඝනත්වයේ භාගික දෝෂය. ඒතර භාගික දෝෂය 0.1කට ගන්නලු. 2 වැඩි කිරීම ඩෙල්ටා H බෙදීම H. ඒතර අපි අහනවා
එහෙම මේ ඝනත්වයේ භාගික දෝෂය 0.1කට ගන්න අවශ්‍ය නම් ද්‍රව කන්දක තිබිය යුතු අවම උස අඩුම තරමින් ද්‍රව කන්දක උස කොච්චරක් වෙන්න ඕන? ඉතින් ළමයි දන්නවා දැන් භාගික දෝෂය දැන් මේ තියෙන ඝනත්වයේ භාගික දෝෂය මේ තියෙන ද්‍රව කන්දක උසෙහි භාගික දෝෂය. ඔයාලා දන්නවා කිසියම් කෙනෙක්ගේ භාගික දෝෂය හොයනකොට මෙතන මේ දෝෂය හැටියට අපි දාන්නේ කුඩාම මිනුමනේ. දෙතර සාමාන්‍යයෙන් මේ පරිමාණවල තියෙන කුඩාම මිනුම අපි දන්නවා මිලිමීටරය. මෙහෙම අර උපකරණයට මහයි කරපු පරිමාණයක් නැත්නම් අපි කොහොමත් මීටර භාගික කොතුනේ වැඩේට පාවිච්චි කරන්නේ නේ. ඒ නිසා මේක මිලිමීටරයයි. මේක මිලිමීටරයයි. ඒක මිලිමීටර වලින්ම තියන්නත් පුළුවන් මීටර කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. මම මිලිමීටර වලින්ම තිබ්බා. with image. මෙතන කියනවා h වලගේ දෙක බෙදීම 0.1 කියන්නේ 20යි මිලිමීටර. F කොටස මෙම පරීක්ෂණයේදී ජලය වෙනුවට රසදිය භාවිත කිරීමේ ඇති පරීක්ෂණාත්මක අවාසිය කුමක්ද? මෙම පරීක්ෂණයේදී එතකොට මොකද්ද මේ පරීක්ෂණය? පොල් තෙල් වල ඝනත්වය සොයන පරීක්ෂණය. ජලය වෙනුවට ඒ කියන්නේ ඝනත්වය වැඩි කෙනා වෙනුවට රසදිය පාවිච්චි කිරීමේ තියෙන පරීක්ෂණාත්මක අවාසිය. ළඟ දැන් මේ පොල් තෙල් කඳේ උස බැලන්ස් කරන්න නිකන් හිතන්න අවශ්‍ය වෙච්ච ජල කඳේ උස 13.6යි කියලා. 13.6 ගත්තයි කියලා ඔබ දන්නවා. මේ පොල් තෙල් කඳේ උස බැලන්ස් කරන්න ඕනි වෙන්නේ ජල කඳේ උස 13.6 කියනකො. ළඟ දන්නවා ජලය සෙන්ටිමීටර් 13.6කින් ඇති කරන පීඩනය දෙන්න අපිට ඕනි රසදිය වල සෙන්ටිමීටර් 1යිනේ. 13.6 මොකද්ද කියලා දන්නවන්නේ? සාපේක්ෂ ඝනත්වය නැත්නම් ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද රසදිය ඝනත්වය. එතකොට දැන් මෙතන ජල කඳක් තියෙනවා නම් සෙන්ටිමීටර් 13.6ක උස ඒ ජල කඳෙන් ඇති කරන පීඩනය අපි දන්නවා 1 සෙන්ටිමීටරයක් උස. දැන් මෙයා 13.6ක්. එතකොට රසදිය කඳ දැම්මොත් සෙන්ටිමීටරයට බහිනවා ඒක. එතකොට සෙන්ටිමීටර් මම නිකන් මේ උදාහරණයක් කිව්වේ හරි. එතකොට මෙතන තියෙනවා නම් සෙන්ටිමීටර් 13.6ක් උස ජල කඳක්. අර ඒක රිප්ලේස් කරනකොට අපි රසදියට පුළුවන් 1 සෙන්ටිමීටරයකින් ඒ ජල කඳෙන් කරපු වැඩේ කරන්න. දෙතල මේ දන්නවා මෙම පරීක්ෂණය සඳහා ජලය වෙනුවට රසදිය යොදාගත්තාම තියෙන අවාසිය තමයි H2 කියන මිනුම්. ඒක රසදිය කඳේ උස H2 කියන මිනුම බෙහෙවින් කුඩා වෙනවා. සාමාන්‍යයෙන් ළමයි මිනුමක් බෙහෙවින් කුඩා වෙනවා කියලා උත්තරයකට ලියන්න එපා. ඒකට දැන් මිනුමක් බෙහෙවින් කුඩා වුණාම තියෙන විද්‍යාත්මක ප්‍රශ්න ලියන්න ඕන. ඔයාලා දන්නවා කිසියම් මිනුමක් කුඩා වුණාම මොකද වෙන්නේ? ඒකේ භාගික දෝෂය ප්‍රතිශත දෝෂය ඉහළ යනවා. ඒ නිසා හොඳම උත්තරය තමයි මේ බලන්න හොඳම උත්තරේ. රසදියෙහි ඝනත්වය බෙහෙවින් වැඩි නිසා H2 මිනුම බෙහෙවින් කුඩා වී එහි භාගික දෝෂ වැඩි වේ. ද මාකින් ස්කීම් එකේ එහෙම විස්තරාත්මක උත්තර ලියලා නැහැ. එක එක උත්තර වල ලකුණු දීලා තියෙනවා. බලන්න ඕක නේද හොඳම උත්තරේ කියලා. H2 අඩු වෙන්න හේතුවත් අපි ලියනවා. ඇයි H2 අඩු වෙන්නේ? රසදිය ඝනත්වය වැඩි නිසා. රසදියේ ඝනත්වය බෙහෙවින් වැඩි නිසා රසදිය කඳේ උස නැත්නම් H2 මිනුම බෙහෙවින් කුඩා වී එහි භාගික දෝෂය වැඩි වේ. බලන්න ඒ වගේ අර පුළුවන් තරම් විද්‍යාත්මක කරුණු අන්තර්ගත කරලා පිළිතුරු ලියන්න ඕගොල්ලෝ පුරුදු විය යුතුයි.